ඒකට අදාළව ගත්තාට පස්සේ 2006 අංක 5 දරන මුදල් විසුද්ධිකරණ වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන හඳුන්වා දීම, ඒ වගේම තමයි 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට සංශෝධන හඳුන්වා දීම, ඒ වගේම තමයි 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට අදාළ පනතට සංශෝධන හඳුන්වා දීම. මෙන්න මේ 53ට අදාළ කතාබහ තමයි අද දවසේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි සාකච්ඡාවට ලක් කරන්නේ. ඉතින් මේ කාරණා මතු කරමින් තියෙන මොහොතක අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා ඒ වගේම අපේ මුදල් කාරක සභාවේ සභාපතිතුමාගේ පැත්තෙන් අදහසක් යොමු කළා. විශේෂයෙන්ම ඔන්ලයින් කැසිනෝ සම්බන්ධව එහෙම නැත්නම් මේ ඔන්ලයින් ආශ්‍රිතව කරන ගේම් සම්බන්ධව ගේමින් සම්බන්ධව. ඇත්තටම එතුමාත් දන්නවා අපි මුදල් කාරක සභාවේ මේවා සාකච්ඡා කරා. කිසි ලෙසකින්වත් මේවා නොසලකා හැරලා නැහැ. අපි මේ අවුරුද්ද එකහමාර ඇතුළත මේවා යම් නීතිමය රාමුවකට ගෙන යන්න අවශ්‍ය මැදිහත් වීම මේ වෙනට කරමින් ඉන්නවා. මොකද එකක් අපේ දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැඳිලා ඉන්නවා. ඒ වගේම අපේ පාසල් දරුවෝ ඉහළ මේ ගැන නරඹමින් ඉන්නවා. මොකද ඒක ඇතුලේ වැරදි අදහසක් යන්න පුළුවන් අපි ආණ්ඩුවක් විදිහට මේවට හරියට මැදිහත් නොවෙනවා කියලා. මොකද මේ ඔන්ලයින් කැසිනෝ කියන එක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරා තමයි සිද්ධ වෙන්නේ. කොහේ හරි ඔෆිස් එකක් දාලා මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් වාඩි වෙලා මේ පේන්න බෝඩ් එකක් ගහගෙන එහෙම කරන දෙයක් නෙවෙයි. එතකොට ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ඇතුලේ සිද්ධ වෙන සමහර බොහෝ දේවල් සිද්ධ කරගෙන මේ සොයා බැලීම සහ ඒවා නියාමනය කිරීම සඳහා අපිට යම්කිසි දැනුමක් යම්කිසි අත්දැකීම් ප්‍රමාණයක් යම්කිසි ඒකට අදාළ කැපැසිටි එකක් අපිට තියෙන්න ඕන. එතකොට පහුගිය අතීතයේ කාල සීමාව ඇතුළත අපේ රට ඇතුලේ විශේෂයෙන්ම අපි අවුරුද්දක් එකහමාරක් ඇතුළත රටේ පාලනය බාර අරන් මේ කටයුතු කරමින් ඉන්න මොහොතක පහුගිය අවුරුදු 70 ගානකට ආසන්න කාල සීමාව තුළදී මෙන්න මේවා නියාමනය කිරීම සඳහා යම්කිසි අවධානයක් යොමු වෙලා නැහැ. එතකොට අපි තමයි ජනාධිපතිතුමා යටතේ ඩිජිටල් අමාත්‍යාංශයක් හදලා දැන් ඒක ආශ්‍රිතව කටයුතු ටික අපි සැලසුම් කරමින් ඉන්නවා. ඒකට අදාළ මැදිහත් වීම මේවට සිද්ධ කරමින් ඉන්නවා. එතුමා දන්නවා TRC එක ගැනලා කතා කරපුවාම ඒ කට්ටියට මේක නියාමනයට එහෙම නැත්නම් මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක නියාමනයට අදාළ තාක්ෂණික පසුබිම ප්‍රමාණවත් නෑ වගේ කියන අදහසක හිටියේ. ඉතින් අපි ඒවට අදාළ මැදිහත් වීම මේවට කරමින් ඉන්නවා. එතකොට ඒකට අදාළ නියාමනයන් ඉදිරියේදී අපි සිද්ධ කරන්න නියමිතයි. ඊට අමතරව අපි මේ දේවල් අපි කොතනකින් හරි පටන් ගන්න ඕන. මෙන්න මේ මුදල් විසුද්ධිකරණය වෙන්න පුළුවන් වැරදි විදිහට රට ඇතුළට මුදල් එන ක්‍රම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් virtual assets ඒවා සාමාන්‍ය මුදල් බවට පත්වෙන එකට අදාළ නීති අනපනත් හදමින් කොතනකින් හරි මේ වැඩේ ස්ටාර්ට් කරන්න ඕන. ආරම්භ කරන්න ඕන. එතකොට අද දවසේ මේ බලාපොරොත්තු වෙන්නේ මේ 2006 අංක 5 දරන මුදල් විසුද්ධිකරණ පනත, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු කිරීමේ වාර්තා කිරීමේ පනත, 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ පනත ශක්තිමත් කරලා මෙන්න මේ දේවල් වලට අදාළ මැදිහත් වීම කරන්න අවශ්‍ය නීති රාමුව හදා ගැනීම තමයි මේ හරහා අපි සිද්ධ කරන්නේ. එතකොට පහුගිය ඉතිහාසය ඇතුලේ ගත්තාට පස්සේ අපේ රට නේද අපරාධ රාජ්‍යයක් විදිහට තමයි ලෝකයේ ඉදිරියේදී යම්කිසි විදිහකට නාමකරණයකට ලක් වෙලා තිබ්බේ. දැන් එතුමාගේ කතාබහ ඇතුළේම කිව්වා අර ජාත්‍යන්තරව පිළිගත් සංවිධාන හරහා අපිට ග්‍රේ ලිස්ට් එක එහෙම නැත්නම් ග්‍රේ කලර් එක යොමු කරලා තමයි අපේ රටේ මුදල් විසුද්ධිකරණයට අදාළ තත්ත්වයන් දක්වලා තිබෙන්නේ. එතකොට මේවා වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනස් කිරීමට අදාළ මැදිහත් වීම තමයි මේ කරමින් ඉන්නේ. එතකොට පහුගිය කාල සීමාව ඇතුලේ අපේ රටේ එක පැත්තකින් දේශපාලන යාන්ත්‍රය වෙන්න පුළුවන්. ඒ වගේම කළු සල්ලි සොයන ලද ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වෙළෙන්දන් වෙන්න පුළුවන්. වෙනත් දූෂණ වංචාව වලට සම්බන්ධ පිරිස් මෙන්න මේ මුදල් විසුද්ධීකරණයට අදාළ කටයුතු තුල යම් විදියකට නිරත වෙමින් වැරදි විදියට මුදල් උපයා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒවා දැන් අපි වෙනස් කරන්න ඕන. ඒ වගේම තමයි දැන් අපි අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ එළි වෙමින් තියෙන බොහෝ වංචා දූෂණ ගත්තාට පස්සේ white collar crime එහෙම නැත්නම් සුදු එහෙම නැත්නම් නිලධාරී යාන්ත්‍රණය එහෙම නැත්නම් තමන්ගේ බලය භාවිතා කරමින් කරපු වංචා දූෂණ තමයි මේ එළි වෙමින් තියෙන්නේ. එතකොට ඒ වගේ දේවල් වලින් මෙන්න ඒ වගේ දේවල් මේ රටක් විදිහට අපි එලි කරගනිමින් ඉන්න මොහොතක තමයි අපි මේ නීති අනපනත් රටට අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් වංචා දූෂණය සම්බන්ධව
අපි ආණ්ඩුවක් විදිහට මේ විදිහට ගනිමින් ඉන්න ක්‍රියාමාර්ග ඇතුලේ ගත්තාට පස්සේ අපි දැන් ලෝක ශ්‍රේණිගත කිරීම වලින් යම්කිසි ඉහළ තැනකට එහෙම නැත්නම් යම්කිසි හොඳ මට්ටමකට එමින් තියෙනවා. එතකොට රටේ ජනතාව අපිට ඡන්දෙ දීලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දූෂණ වංචාවන් වළක්වගෙන රට අපි යහපත් විදිහට පාලනය කරන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මේ නීති අපි ශක්තිමත් කරලා බලාපොරොත්තු වෙන අනිත් කාර්යය තමයි නේද යම්කිසි වංචාවක් දූෂණයක් එහෙම නැත්නම් යම්කිසි ගේම් එකක් ගහලා උදාහරණයකට කිව්වොත් හරි වැරදි ක්‍රියාවක් තුලින් උපයා ගන්න මුදලක් සාමාන්‍ය කෑෂ් ෆ්ලෝ එකට එහෙම නැත්නම් නෝමල් කෑෂ් ෆ්ලෝ එකට ඇතුළත් කරන්න යම්කිසි කෙනෙක් බිය වෙන්න ඕන. පහුගිය ඉතිහාසයේ ඇතුලේ එහෙම බියවීමක් තිබ්බ නැති නිසා තමයි සමහර අය පගා වෙන්න පුළුවන් වැරදි විදිහට ගත්ත මුදල් යම් යම් තැන්වල ආයෝජනය කරලා වෙනත් කටයුතු වලට යොදවලා වත්කම් මිලදීගෙන එහෙම තත්වයන් තිබ්බේ. ඉතින් මෙන්න මේ අනපනත් ශක්තිමත් කිරීම තුලින් ඒ වගේ පරාසය වැඩි කිරීම තුලින් මෙන්න මේ වැරදි විදිහට උපයන මුදල් සාමාන්‍ය කෑෂ් ෆ්ලෝ එකට ඇතුළත් කරන්න බැරි තත්වයක් අපි නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ දේවල් කතා කරන එක ඇතුලේ අද 2006 අංක 5 දරන මුදල් විසුද්ධිකරණ වැළැක්වීමේ පනතට සංශෝධන හඳුන්වා දෙන එක ඇතුලේ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයා ගන්නා ලද ඕනම දේපලක් පරිවර්තනය කිරීම සහ ඕනම නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයා ගන්නා ලද ඕනම දේපලක් අර්ථලාභී හිමිකාරත්වය අත්පත් කර ගැනීම ආවරණය වන පරිදි මුදල් විසුද්ධිකරණයේ වරදේ විෂය පතේ පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයකට මොකක් හරි හිමිකාරත්වයක් කියන්නේ සමාගමේ කොටස් ටිකක් මිලදී ගැනීමේදී ප්‍රාග්ධනීය වශයෙන් මෙන්න මේ වෙන විදිහකට උපයාගත්ත මුදල් තියනවා කියලා අපි සැකයක් තියෙනවා නම් ඒක හොයන්න අවශ්‍ය විෂයපතේ පුළුල් කරනවා. එහෙම නැත්නම් ඒක හොයාගෙන යන්න පුළුවන් දුර අපි පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් කාලය දින 7 සිට වැඩ කරන දින 14 දක්වා දීර්ඝ කිරීම සහ මහාධිකරණයේ විසින් වරකට ලබා දිය හැකි උපරිම දීර්ඝ කිරීම මාස 4 දක්වා වැඩි කිරීමෙන් එවැනි දීර්ඝ කිරීම වලින් උපරිම කාලය වසර 3ක් දක්වා වැඩි කිරීම. මේකට අදාළ අදහසක් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂ විමර්ශන ශිල්පීය ක්‍රමවේද සහ ඒකාබද්ධ විමර්ශනයට අදාළ විධිවිධාන හඳුන්වා දීම. විශේෂ විමර්ශන ඒ කියන්නේ මොකක් හරි මේ විමර්ශනයට අදාළ ශිල්පීය ක්‍රම හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විමර්ශනයේ අතරතුර පොලිස් නිලධාරියෙකුට දිවුරුම් ප්‍රකාශයක් හෝ දිවුරා ලබා දුන් ප්‍රකාශයක් ලබා දීම සඳහා විධිවිධාන හඳුන්වා දීම සහ එවැනි දිවුරුම් ප්‍රකාශයක් සහ දිවුරා ලබා දුන් ප්‍රකාශයක අවශ්‍යතාවය පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම. ඒ වගේම 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතට අනුකූලව මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ දේපල රාජසන්තක කිරීම කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම සඳහා Honorable Samarakon, you have 2 minutes left. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ වගේ කාරණා ගණනාවක් මෙන්න මේ පනත් දෙක ඇතුලේ අපි සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ඇතුලෙන් බලාපොරොත්තු වෙන කාර්යයන් තමයි මේ පනත් කැටුම්පත ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිලිපන්න බව ආරක්ෂා කිරීම. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිලිපන්න බව ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මූල්‍ය කාර්ය සාධන බලකාය රාමුව යටතේ ජාත්‍යන්තර බැඳීම් සපුරාලීම. අපේ අර මුදල් කාර්ය සභාවේ සභාපතිතුමා කිව්වේ අන්න අර ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකෙන් තමයි අපිට අර ග්‍රේ ලයින් එක අපිට දීලා තිබ්බේ. එතකොට අන්න ඒ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා මෙන්න මේ කටයුතු අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා සාකච්ඡා කරන එක ඇතුලේ ආපහු 2026 අංක 6 දරන පනතේ සංශෝධන අනුව ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් ඔෆ් ශ්‍රී ලංකා කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක හරහා ක්‍රියාත්මක වෙන FIU යුනිට් එක ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ වගේ කාර්යයන් ශක්තිමත් කරමින් මුදල් විසුද්ධිකරණයට අදාළ නීති අනපනත් අපි සංශෝධනය කළ ශක්තිමත් කරන අවස්ථාවක අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂෙමුත් හොඳ සහයෝගයක් අපිට ලැබෙයි මේ කටයුත්ත කරන්න කියලා. එතකොට ජනතාව බලාපොරොත්තු වෙන දේ මේ රටේ හොඳ නීතියක් ගොඩනගලා මෙන්න මේ වැරදි විදිහට උපයන මුදල් නතර කරන එක සඳහා විපක්ෂෙමුත් හොඳ සහයෝගයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් විපක්ෂයේ කාර්යභාරය හොඳ විදිහට කරමින් අපි ආණ්ඩුවක් විදිහට මේ දරන උත්සාහය සඳහා ඔබගේ සාර්ථක එහෙම නැත්නම් යහපත් ප්‍රතිචාර අද දවසේ බලාපොරොත්තු වෙන බවට සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.